අයිබෝන් මම මේ දැන් ඉන්නේ බදුල්ල කොළඹ බදුල්ල මාර්ගයේ බලංගොඩ පහුවෙලා බෙලිහුල්ලේ පහුවෙලා කිලෝමීටර් 3ක් විතර ඇවිල්ලා තියෙන හන්දිය. මේ හන්දියට කියන්නේ නන්පෙරියල් හන්දිය කියලා. එහෙම කොහොම ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ හන්දිය. මෙතනින් තියෙන නන්පෙරියල් වතුආයට යන මාර්ගය. අපි අද මේ යන්නේ නග්‍රක් බංගලෝ එකට. එහෙම කිව්වම නම් ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඉතින් නග්‍රක් බංගලෝ කිව්වම හැබැයි බේකස් බෙන් තියෙන්නේ මෙන්න මේ මාර්ගය. එතකොට දන්නවා. බේකස් බෙන් එක ගොඩාක් ප්‍රසිද්ධ තැනක්. ලංකාවේ තියෙන ලස්සනම මාර්ග අතරින් එක මාර්ගයක් විදිහට තමයි මේ මාර්ගය තෝරගෙන තියෙන්නේ. මීට පෙර එක දවසක් අපි මේ මාර්ගයේ ගමන් කළා. නමුත් අදත් යනවා මේක ඉතාමත්ම ලස්සන මාර්ගයක්. අද රාත්‍රිය අපි නග්‍රක් බංගලෝ වල ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ පාරේ තියෙන සුන්දර තැන් සියල්ල අපි ගිහින් බලනවා. ඔබ වෙනුවෙන් අපි ඒවා පටිගත කරලා ඉදිරිපත් කරන්න ලෑස්ති. මෙතන ඉඳන් කිලෝමීටර් 18ක් විතර මේ මාර්ගය යන්න ඕන. කිලෝමීටර් 18ක් වුණාට ඉක්මනට යන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි. ඉතාමත්ම ලස්සනයි ඒ වගේම දුෂ්කරයි මාර්ගය. ඒ මාර්ගය ඔස්සේ තමයි ගමන් කරන්න තියෙන්නේ. CTB බස් රථයක් ගමන් කරනවා මේ මාර්ගයේ. CTB බස් රථ ගමන් කරන මාර්ග අතරින් ලස්සන මාර්ගය මේක තමයි කියලා කියන්නේ. අපි දැන් නන්පෙරියල් මාර්ගයේ සෑහෙන දුරක් ගමන් කරලා තිබෙනවා. කිලෝමීටර් 18ක් යන්න ඕන. අපි හිතන්නේ දැන් මේ වෙනකොට කිලෝමීටර් 3ක් විතර වගේ දුරක් අපි ඇවිල්ලා තියෙනවා. මේ අපිට හම්බ වෙන 4 වෙනි බෙන්ඩ් එක. මේකේ අංක 4 කියලා සඳහන් කරලා තියෙනවා එක්තරා ස්ථානයක. අපි ඉන්නේ දැන් මේ බෙන්ඩ් එකේ. අංක 4 එතන සඳහන් කරලා තියෙනවා. කොමුදු අරුණ සංජීව මෙන්න අපි සඳහන් කළ CTV බස් රථය මේ මාර්ගයේදී වෙන CTV බස් රථය පැමිණෙනවා. අපි බලමු කොහොමද මේ CTV බස් රථය මේ වංගුව ගන්න කියලා. මොකද මේක එක ළඟම නැවුණු වැලිමිට වංගුවක්. ටිකක් අමාරු වංගුවක්. ඔව් කිව්වා වගේම බස් රථයට එකපාරට මේ වංගුව හරව ගන්න බෑ. ඒක රිවර්ස් කරලා තමයි ආපහු ගන්නෙ. මේ අපි ගමන් කරන නන්පෙරියල් මාර්ගයේ තවත් එක සුන්දර ස්ථානයක්, ගිමන් නිවා ගන්න හොඳ ස්ථානයක්. එහෙම කියන්නේ මෙතන ලස්සන දියඇල්ලක් තියෙනවා. හොඳ සස්ත්‍රීක දියඇල්ලක්.
අපි නතර වුණා තවත් එක වංගුවක. මේ 7 වෙනි වංගුව. බෙන් නම්බර් 7. මෙතන නතර වෙන්න හේතුව තමයි මෙන්න මේ ඈතින් පේන ලස්සන ඉස්කෝලේ. මේ පාසලේ නම විවේකානන්ද පාසල. විවේකානන්ද විද්‍යාලය. මේක තමයි මේ පාරේ තියෙන ලස්සනම ඉස්කෝලේ. දැක්කම පේන ඇති කොච්චර ලස්සනද කියලා. අපි ආපු මාර්ගය තමයි ඔය පේන්න තියෙන්නේ. පාසල හරිම ලස්සනයි දැක්කම. ඉතින් තව ගොඩාක් දුර යන්න තියෙනවා බේකර්ස්බෙන්ඩ් වලට. පරක්කුත් වෙනවා. අපි යමු. මොනිට අපි උදේ කිව්වා වගේ දැන් නගරක් බංගලෝ වලට ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 18ක් මේ මාර්ගයේ දිගේ. මාර්ගයේ සමහර තැන් අපි වීඩියෝ කරගත්තා. නමුත් සමහර තැන් එහෙම කරන්න හම්බුන්නේ නැහැ. ලොකු මීදුමක් මේ වෙලාවේ තියෙනවා. ඒක නිසා මීදුම නිසා පේන්නේ නැතුව ඉඳලා අපි ඒ තැන් පටිගත කරගත්තේ නැහැ. හෙට දිනේ යනකොට අපි ලෑස්ති ඒ තැන් පටිගත කරගන්න. මේක තමයි නගරක් බංගලෝ එක. හරිම ලස්සන තැනක් කියලා හිතෙනවා. ලස්සන තැනක් කියලා අපිට පේන්න තියෙනවා. බලමු අපි මේ මල් වවල තියෙනවා ලස්සනට. ඇත්තට මේක හදන්න මේ මාර්ගය එනකොට අපිට තේරෙනවා මේක අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා හදපු බංගලාවක්. මේ මාර්ගය හදන්න අපේ මිනිස්සු කොච්චර මහන්සි වෙන්නේ නැද්ද කියලා. මොකද ඒ කාලෙදී යන්ත්‍ර සූත්‍ර තිබිච්ච නැති කාලෙක මේ මාර්ගය හදලා තියෙන්නේ. කොච්චර මේ ගල් කඩන්න මේ පස් කපන්න උදැල්ලක් ගල්ලින්නක් වගේ දෙයක් භාවිතා කරලානේ මේක හදන්න නැත්තේ. ඒ මිනිස්සු කොයිතරම්නම් මහන්සි වෙන්නේ නැද්ද මේක හදන්න. දැන් කොන්ක්‍රීට් දාලා තියෙනවා තමයි. දැන් කොන්ක්‍රීට් දාන්න වාහනයකට එන්න පුළුවන්. නමුත් මුලින්ම වාහනයකට එන්න බැරි කාලේ මේ පාර හදන්න අපේ මිනිස්සු අපේ මුතුන් මිත්තු කොච්චරනම් මහන්සි වෙන්නේ නැද්ද. ඒ වගේම තමයි ඉතින් මේ බංගලාවත් හදන්න නැත්තේ ඒ කාලේ. හරිම ලස්සන බංගලාවක්. හරිම ලස්සන වටපිටාවක්. සුන්දරයි. මෙච්චර දුරක් ආපු එක පාඩු නෑ කියලා හිතනවා. ඒ තරම් ලස්සනයි. බංගලා ඇතුළට ගිහිල්ලා බලමු. මල් වවලා ලස්සන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මීදුම 4 පැත්තෙන්ම ගලාගෙන එනවා. ලස්සන නරමුම් කුටියක් තියෙනවා. අවසනාවට තවමත් මීදුම පහළ නැති හින්දා අපි හැබැයි හෙට වෙනකන් ඉන්නවා. අපිට පුළුවන් වෙයි මෙතනින් මේ view එක කොහොමද කියලා බලන්න. අපි තව ටිකකින් යමු බංගලාව ඇතුළ කොහොමද කියලා බලන්න. මං හිතනවා මේ ඈතින් පේන ඇති ලස්සන කඳු යායන් මොනවා හරි දේවල් කියනවා ඇති. දැන් බලන්න බෑ මීදුම හින්දා. අපි හෙට වෙනකන් ඉන්නවා. අපිට පුළුවන් හෙට බලන්න. මේ තියෙනවා අපි ආපු මාර්ගයක් මේ පැත්තෙන් තියෙනවා. මාර්ගය මං හිතන්නේ පහලින් පේන්න ඕන හොඳට. දැන් පේන්නේ නැහැ. අපි හෙට පටිගත කරගන්නවා මීදුම අඩු වුණාට පස්සේ කොහොමද වෙන්නේ කියලා. කොහොමයි ඒක ගහක් කිව්වට ඒක ඇත්තටම හට් එකක් වගේ එකක්. ගහ ඇතුළට යන්න පුළුවන්. අමුතු විදියට හදපු එකක්. හරි ලස්සනයි. තනිකර නුවරඑළිය වගේ පේන්නේ. ඇත්තට මේ අපි ඉන්නේ රක්ෂිතයක මායිමේ. මෙතනින් එහාට යන්න බෑ කියලා අපිට මුලින්ම සඳහන් කරා යන්න එපා කියලා. මේ ඉන්නේ අපි හෝටන් තැන්න අඩවියේ. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ හෝටන් තැන්න. ඒ කියන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් කඳු මුදුනේ තමයි මේ අපිත් දැන් ඉන්නේ. අපි හෙට බලාපොරොත්තු වෙනවා වර්ල්ඩ්ස් එන්ඩ් වල පතුල. ඒ කියන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් උඩ ඉඳලා අපි බලන තැන ඒ පල්ලෙහා තැනට අපිට යන්න පුළුවන් මෙතනින්. කඳු මුදුනේ ඉඳන් බලන පහළ කෙළවරට අපිට යන්න පුළුවන්. අපි හෙට බලාපොරොත්තු වෙනවා යන්න. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. චිත්‍රපටියක් වගේ හරිම ලස්සනයි. අපේ පාඩි ශබ්ද ඇරෙන්න වෙන මොකුත් සද්දයක් නැහැ. නිස්කලංකව වෙලාවක් ගත කරන්න මානසේ තියෙන සියලුම කරදර ඉවරයක් කරගන්න දවසකටවත් ඒවයි නිදහස් වෙන්න හරිම ලස්සන තැනක්. වව්. හොඳට ඉඩ පහසුකම් තියෙන බංගලාවක්.
මේකේ බෙඩ්රූම් 4ක් තියෙනවා. හැම බෙඩ්රූම් එකකටම වෙනම බාත්රූම් එකක් තියෙනවා. ඩයිනින් රූම් එක. මේ තවත් එක බෙඩ්රූම් එක. විශාල ප්‍රමාණයේ බෙඩ්රූම් එක. පහසුකම් මතින් ඉතාම ඉහළ ස්ථානයක්. ඇතර මේක තියෙන්නේ ඉතා ඉහළ තමයි. මේ කන්ද මුදුනේම තියෙන්නේ. අපි කිලෝමීටර් 18ක් ඇවිදගෙන ආවේ කන්ද මුදුනට. දැන් අවුව තියෙන වෙලාවේ මම මේ දැන් ආයි පටිගත කරන්න කියලා මම සූදානම් වුණේ. මීදුම පොඩ්ඩක් පහ වෙලා ගියා. දැන් අවුව ඒ කියන්නේ මෙතන තියෙන කාලගුණේ ඉක්මනට වෙනස් වෙනවා. වැඩි වෙලාවක් එකම කාලගුණ තත්ත්වයේ තියෙන්නේ නැහැ. නිස්කලංක බවේ උඩරිමේ ඉන්නේ. රස විඳින්න පුළුවන් ලස්සනක් තියෙන. රස විඳින්න පුළුවන් ලස්සනක්. ලංකාව කොච්චර යතින් පොහොසත්ද. මං හැමදාම සඳහන් කරනවා වගේ අපි බොහෝ සල්ලි වියදම් කරගෙන වෙන රටවල් වල ගිහිල්ලා නරඹනවට වඩා දේවල් තාමත් පොඩි මුදලක් වියදම් කරලා මේ ලංකාවේ නරඹන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. බලන්න චිත්‍රයක් ඇඳ වගේ. තවම හරියට පේන්නේ නැහැ පාරනේ. මේ තනිකර වලාකුළු නෙමෙයි මීදුමනේ. අපි ඊයේ මැග්‍රට් බංගලෝ වෙත ගමන් කළා. ඇත්තටම යන වෙලාවේදී මේ පැත්තේ මීදුමින් වැහිලා තිබ්බ නිසා අපිට පටිගත කරගන්න බැරි වුණා. අපි දැන් මේ ආපහු එන ගමන මෙතනට මැග්‍රට් බංගලෝ ඉඳලා මෙතනට කිලෝමීටරයක් විතර දුර තියෙනවා. මෙතන තමයි සන්ධිස්ථානයක් තියෙන්නේ. ඇත්තට මේ උස තියෙනවා. මෙතන උස සඳහන් කරලා තියෙනවා 6990ක්. අඩි 6990 මූදු මට්ටමේ ඉඳලා මෙතෙන්ට තියෙනවා උස. නගර බංගලෝ එක 7200ක් පමණ උඩකින් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඩිවිෂන් එකට යන මාර්ගය මේක ඇත්තටම ඒකට යන්න විතරක්ම හදපු පාරක් ගම්මානයක් නැහැ. මේ එහා පැත්තට බොහොම පොඩි ගම්මානයක් තියෙනවා. මම හිතන්නේ ඊටමත් සුළු ජන කොට්ටාසයක් ජීවත් වෙන ගම්මානයක්. වෙන දෙයක් මෙහෙ නැහැ. මේ මාර්ග හදලා තියෙන අවුරුදු 100 ගානකට ඉස්සර අපිට හිතා ගන්න මම ඊයේත් මේක සඳහන් කරා. හිතා ගන්න බෑ ඒ කාලේ මිනිස්සු කොයිතරම්නම් මහන්සි වෙන්න ඇද්ද මේ දේවල් කරන්න කියලා. මොකද යන්ත්‍ර සූත්‍ර තිබ්බේ නැති කාලේ මේ ගල් එහෙම කඩලා මේ විදිහට මාර්ගයක් හදන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද. මේ මාර්ගේ ගමන් කරන්න කවුරුන් හරි එනවා නම් මේ සාමාන්‍ය වාහනවල එන්න එපා කියලා තමයි කියන්නේ. මොකද හරිම දුෂ්කරයි. ඒක දුෂ්කර තත්ත්වයට වැඩිය ටිකක් භයානකයි. ඒ කියන්නේ අනතුරක් සිද්ධ වෙන්න තියෙන අවස්ථාවන් වැඩි. ගල් මුල් අරව මේවා තියෙන්නේ. වාහන ලිස්සනවා. ලිස්සලා වාහනයක් පිටිපස්සට ආවොත් නවත්ත ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා යන්න සුදුසු වාහනවල විතරක් එනවා නම් හොඳයි. හැබැයි දවසක ඇවිල්ලා විඳින්න ඕනේ. අපි ඊයේ රාත්‍රියේ හිටියේ මැග්‍රට් බංගලෝ වල. ඒ විස්තර තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ. මේ ඉතාමත්ම සුන්දර නිස්කලංක අමුතුම පරිසරයක් තියෙන්නේ. හරිම පොඩ්ඩක්වත් දූෂණය වුණු පරිසරයක් නෙමෙයි. හරිම සුන්දර පරිසරයක්, විඳින්නම ඕන පරිසරයක්. ලංකාවේ තියෙන ලස්සන තැනක් දවසක එන්න ඇවිල්ලා විඳ ගන්න. අපි මෙතනින් පල්ලෙහාට බහිනකොට බලමු බේකර්ස්පෙන් ගන්න පුළුවන් වෙයි. අද බේකර්ස්පෙන් හොඳට පැහැදිලිව තියෙයි කියලා හිතනවා. දැන්ටත් මීදුම් පොඩ්ඩක් තියෙනවා. නමුත් අපි හිතනවා බේකර්ස්පෙන් වල අපිට හොඳ වීඩියෝ ටිකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මාර්ගය මං අර පෙර සඳහන් කළා වගේම හරිම දුෂ්කර අනතුරු සහිත මාර්ගයක්. ඉතින් මේකේ වේගය පාලනය කරගෙන ඉතාම පරිස්සමින් තමයි වාහනේ පදවන් යන්න ඕනේ.
ආන්න ඈතින් පේනවා බේකස් බෙන්ඩ් එක. දැන් අපි මේ ළඟා වුණේ බේකස් වංගුවට. අපි දැන් මේ ළඟා වෙලා ඉන්නේ මේ මාර්ගයේ නන්පෙරියල් මාර්ගයේ තියෙන ලස්සනම තැන. මේක තමයි ප්‍රසිද්ධම තැන. මේක බේකස් බෙන්ඩ් කියලා හඳුන්වන ප්‍රසිද්ධම ස්ථානය තමයි මේක. අපි දැන් අපි ඊයේ මෙතනට එන වෙලාවේ මේ පැත්තේ මීදුමෙන් වැහිලා තිබුණා. අපිට මේ රූපරාමු ගත කරගන්න රූපරාමු අරගන්න බැරි වුණා. මේ රූපගත කිරීම කරගන්න අපිට බැරි වුණා. අද හොඳ වාතාවරණයක් හොඳ දේශගුණයක් තියෙනවා. මම මේ දැන් රැඳී සිටින්නේ බේකස් බෙන්ඩ් උඩ පැත්තට. ඒ කියන්නේ මම ඉන්නේ නන්පෙරියල් මාර්ගයේ නැග්‍රැක් බංගලාවට යන පාරේ. දැන් මේ තියෙන ඉදිරියෙන් බේකස් බෙන්ඩ් එක. මේ තියෙන පහළට මාර්ගය. එතනම මේක වාසනාවන්ත අවස්ථාවක්. මොකද මේ බේකස් බෙන්ඩ් මේ විදිහට පාළුවට තියෙන අවස්ථාවක් හොයාගන්න හරිම අසීරුයි. අපි එන වෙලාවේදී මෙතන කීප දෙනෙක් රැඳී සිටියා. නමුත් ඔවුන් දැන් පිටත්ව ගියා. පහලින් පෙනෙන ගම්මානය. ඇත්තටම අපි මේ මාර්ගයේ ගිහිල්ලා මෙන්න මේ ගම්මානය අතරින් ගමන් කරනවා. ඒ වෙලාවට බේකස් බෙන්ඩ් උඩින් අපිට බලා ගන්න පුළුවන්. එයත් වීඩියෝ එකකට කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊ නම් මේ හරියට පෙනුන්නේ නැහැ මීදුම නිසා. මේ කඳුමුදුන තමයි ලෝකාන්තය. දැන් මේ කඳුමුෙන් එහා පැත්ත මේ තියෙන හෝටන් තැන්නේ පහළ කොටසක්. එහා පැත්තේ මේ කන්දෙන් එහා පැත්තේ තමයි හෝටන් තැන්න තියෙන්නේ. ඒ කියන්නේ වර්ල්සෙන් තියෙන්නේ. වර්ල්සෙන් ඩ්‍රොප් පොයින්ට් එක තියෙන්නේ මේ කන්දෙන් එහා පැත්තේ. අපි එතෙන්ට යන බලාපොරොත්තු වෙන වර්ල්සෙන් ඩ්‍රොප් පොයින්ට් එක. වර්ල්සෙන් ඩ්‍රොප් පොයින්ට් කියලා කියන්නේ වර්ල්සෙන් ඉඳන් බලනකොට පේන පහළම කෙළවර. අපි ඉස්සරහටදී බලංගොඩ ටවුන් එක පේනවා කියලා. හැබැයි බලංගොඩ ටවුන් එක නෙමෙයි බලංගොඩ තමයි පේන්නේ ඇත්තටම. මෙන්න මේ කන්ද මුදුරි තමයි මෙන්න මේ දැන් පේන කන්ද මුදුරි තමයි අපි ඊ රාත්‍රියෙන් ගත කරපු නැග්‍රැක් බංගලෝ එක. ඒක අති සුන්දර ස්ථානයක්. එතනට යන්න ඕනේ සුන්දරත්වය බලන්න. අපි ඊ රාත්‍රියේ එහි ගත කළේ. ඉතින් දින දෙකක් සුරපුරක් වගේ නැග්‍රැක් බංගලාවේ ගත කළා. ඒ රස්තියාදුව නිමා කරන මොහොත මේක. ඇත්තටම මතක හිටින දවස් දෙකක්. ඔබත් එන්න මේ ලංකාවේ තියෙන සුන්දර තැන් නරඹන්න. එහෙමනම් නැවත මේ වගේම රස්තියාදුවකින් හමු වෙමු. ඔබට සතුට පිරුණු දවසක් වේවා.